අතරේ තමයි හන්ටර්ට තමන්ගේ ජීවිතයේ තවත් දරුණු ඛේදවාචයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. අයනයිට්ස් වලදී ග්‍රොඩ් කරන පහර දීමකින් හන්ටර්ට බරපතල තුවාල සිද්ධ වෙනවා. එයාගේ ශරීරයේ ඉන්න පහළ කොටස සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා. ඊට පස්සේ හන්ටර්ට රෝද පුටුවකටම සීමා වෙන්න සිද්ධ වෙනවා. මේ කාලේදී සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන්නුණු හන්ටර් එයාගේ හොඳම යාළුවා වුණ වොලිගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ තමයි කාලය හරහා ගිහින් තමන්ට උන ඛේදවාචක නවත්තන්න කියන එක. ඒත් වොලි මේකට කැමති වෙන්නේ නැහැ. ඒ වගේ දෙයකට පස්සේ ටයිම් ලයින් එක වෙනස් වෙන නිසා ඒ අවදානම ගන්න බෑ කියලා තමයි වොලි හන්ටර්ට කියන්නේ. වොලිගේ පැත්තෙන් එක හරි තීරණයක් වුණත් හන්ටර් මේ ගැන වැරදි විදිහට තමයි දකින්නේ. එයා හිතන්නේ වොලිට යාව තේරෙන්නේ නැත්තේ වොලි කවදාවත් ඇත්තම ඛේදවාචකයකට මුහුණ දීලා නැති නිසා කියලා. බැරියලෙන් වීරයෙක් වුණේ එයාගේ අම්මගේ මරණය වගේ ලොකු වේදනාවක් දරාගත්ත නිසා. ඒත් වොලිට එහෙම දෙයක් වෙලා නැහැ. ඉතින් මේ දේවල් එක්ක හන්ටර්ගේ ඔළුවට වීරයෙක් වෙන්න නම් වේදනාව අඳුන ගන්න ඕන කියන දරුණු සිතුවිල්ල ඇතුල් වෙනවා. මේ වැරදි අදහස ඔළුවේ තියාගෙන හන්ටර් රහසින්ම ෆ්ලෑෂ් මියුසියම් එකට ගිහින් කොස්මික් ට්‍රෙඩ්මිල් එක පාවිච්චි කරනවා අතීතයට යන්න. නමුත් ඒ වෙලාවේ සිද්ධ වෙන මහා පිපිරීමකින් මියුසියම් එක විනාශ වෙනවා විතරක් නෙවෙයි හන්ටර් සොලමන් කියන මිනිස්සයවත් සුවාතට හැරෙනවා. ඒ පිපිරීමෙන් පස්සේ යාට කාලයත් එක්ක තිබුණු සම්බන්ධය වෙනස් විදියකට දැනෙන්න පටන් ගන්නවා. එයාට පුළුවන් එයාගේ පෞද්ගලික කාල රේඛාව වෙනස් කරන්න. සරලවම කිව්වොත් එයාට පුළුවන් එයා වටේ තියෙන කාලය හසුරවන්න. මේකෙන් පස්සේ තමයි හන්ටර් සූම් විදියට වෙනස් වෙන්නේ. එයා තීරණය කරනවා එයාගේ හොඳම යාළුවා වොලි වෙස්ට් හොඳ වීරයෙක් කරන්න ඕන කියන එක. මීට කලින් පැහැදිලි කරපු විදියට සූම් හිතන්නේ හොඳ වීරයෙක් වෙන්න නම් දරුණු ඛේදවාචකයක් තියෙන්න ඕන කියලා.